මම කිව්වා වගේ මේ දින තමයි එයාලා ලෑස්ති වෙන හදන ඉතින් කොවිඩ් එක නිදහස් දවස. ඉතින් එයා ලස්සන්ට හැමදේම ප්‍රෝග්‍රෑම් කරලා ඉතින් මේ දිනේ සියලුම දේවල් ඉතින් අපි යමු ඉස්සරහට මේ දේවල් බලාගෙන කොහොමද කියලා ලස්සන්ට තියෙනවා. ඉතින් මුළු යායම සීතලේ ඉතින් හැම විදියටම ලස්සනට ලයි කළා. ඒනවනේ ඉතින් අපි යන් බලන්න ඉස්සරහට කොහොමද කියලා වීඩියෝ ක්ලිප් එක. ඉතින් මේ තියෙන්නේ ඉතින් ලස්සන්ට සබාදාගෙන විදියට ලයිට් හයි කළා. ඉතින් ලස්සනටම තියෙනවා ලස්සනයි ඉතින් කියන්න දෙයක් නැහැ. ඉතින් අපි තවත් වීඩියෝස් ටිකක් තියෙනවා. ඉතින් අපි තව ඉස්සරහටම වීඩියෝ කිවරනේ බලන්න ඔයාලා හැමෝම ෂෙයා කරන්න ලයික් කරන්න කමෙන්ට් කරන්න. ඉතින් බලන්න කොහොමද ලස්සන කියලා. ඉතින් ඔයාලත් එන්න මේක බලන්න ලස්සරිය මෙයාලගේ ඉතින් කොහොමද තියෙන්නේ කියලා. ඉතින් ලස්සනටම සලසලා තියෙනවා. ගොඩක් ලස්සනයි. ඉතින් මට ඇසට ගැටුණු හැම දෙයක්ම ලස්සන දෙයක් මම අනිවාර්යයෙන් ඇවිල්ලා තිනවා බලන්න. ඉතින් ලස්සනයි. thank you. ඉතින් ඔයාලා හැමෝම රැඳී සිටින්න. තව තියෙනවා ගොඩක් වීඩියෝස්. ඉතින් ඔයාලත් එන්න බලන්න කොහොමද ලස්සන කියලා. තව තියෙනවා තව ඉස්සරහට වීඩියෝ එක බලන්න. තව තියෙනවා ගොඩක් දේවල්. ඉතින් පේනවනේ සලසලා තියෙන විදිය ලස්සනට තියෙනවා. ඉතින් මටත් හිතුණා මෙයාත් එක පොඩි සෙල්ෆියක් ගන්න. ඉතින් ලස්සනයි. ඉතින් සුපිරි. thank you so much. ඉතින් එන්න ඔයාලා බලන්න ලස්සන දේවල් තියෙනවා. මෙහි තියෙන ඔයිල් කම්පැනිෙන් තමයි මේ ඔක්කොම කරලා තියෙන්නේ. පේනව නේද? ඉතින් මේ තියෙන්නේ අපි හිමීට බලාගෙන යන්. ඉතින් මම වාහනින් යන ගමන් තමයි මේ ඔයාලට හැමදේම පෙන්නන්නේ. ඉතින් පේනව නේද? එයා ලස්සනට සලසලා තියෙනවා. ඉතින් ඔයාලත් එන්න බලන්න. ඉතින් ලස්සනට සලසලා මේක තමයි අහමදි කිව්වහම ඕන කෙනෙක් දන්නවා. ඉතින් අපිටත් අපේ ලංකාව මතක් වුණා. ඉතින් මොකද කියන්නේ මේ වෙසක් පොසොට් වලට ඉතින් මේ වගේ සරසලා ලස්සන දේවල් තියෙනවා. ඉතින් ආසයි බලන්න. ඉතින් වීඩියෝ එක බලන්න. ඉතින් ඈතින් පේනවා. ඉතින් ඔයාලට ඉතින් ලස්සනට සරසලා තියෙනවා. ඉතින් අපි බලමු ඉස්සරහට ගිහිල්ලා. ඉතින් බලන්න ලස්සන කොහොමද කියලා ගස් සරසලා මෙයාලා හොඳට ඉතින් වීදම් කරලා ඉතින් හැමදේම කරලා තියෙනවා. බලන්න ඉතින් එන්න ඔයාලත් බලන්න. කුවෙට් එක තියෙන සෑම කෙනෙක්ටම එන්න. ඉතින් මං හිතන්නේ මේක එයාලගේ නිදහස් දවස් ඉවරනකම්ම මං හිතන්නේ තියෙනවා. බලන්න ලස්සන කොහොමද කියලා. ඉතින් ඔයාලා අනිවාර්යෙන් එන්න. කුවෙට් එකේ ඉන්න සියලුම දෙනාම ඉතින් ලස්සනට සරසලා ලස්සනට ලයිට් බල්බ් පැල් දාලා ලස්සනට කරලා දෙන හැමදේම ඉතින් බලන්න. ඉතින් ලයික් කරන්න කමෙන්ට් කරන්න ෂෙයා කරන්න. මේක තව කෙනෙක්ට පෙන්නන්න ෂෙයා කරන්න. ඉතින් හැමෝම එන්න කුවෙට් එකේ අහමදි තමයි ප්ලේස් එක. ඉතින් ලස්සනට බලන්න ලස්සන කොහොමද කියලා. ඉතින් අපි හිමින්සර ඉස්සරහට වීඩියෝ කරගෙන යන්න. කවුරක්වත් වීඩියෝ එක යවන්න එපා. බලලා යන්න. බලන්න ලස්සන කොහොමද කියලා. ඉතින් අපි යන් ඔහම වීඩියෝ එක දාගෙන ඉතින් ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් කුවෙට් එක අපි අපේ මව්බිම වගේම තමයි. අපි මේකෙන් තමයි කීයක් හරි හම්බ කරගන්නේ. ඉතින් අපේ ගෙදර අපේ සහෝදරියෝ අපේ මුළු පරම්පරාවම පවුල් පිටින්ම ඉතින් දෙයක් කරගෙන අද බත් වෙලක් හරි කන්නේ මේ මව්බිමේ හින්දා. ඉතින් මේ මව්බිමට ගොඩක් ආදරේ. ඉතින් බලන්න ලස්සනට සලසලා තියෙනවා. ඉතින් ඔයාලත් එන්න බලන්න ඉතින් එයාලගේ දක්ෂතාවය කොහොමද කියලා. ඉතින් දක්ෂතාවයට අනිවාර්යෙන් තන දෙන්න ඕනේ. ඉතින් පේනව නේද? ලස්සනට ලයිට් දාලා ලස්සනට සලසලා ඉතින් ඔයාලත් එන්න අනිවාර්යෙන් බලන්න. ඉතින් මම ඉතින් මේ යන පුළුවන් විදිහට තමයි වීඩියෝ ක්ලිප් එකක් ගත්තේ. ඉතින් ඔයාලා අනිවාර්යෙන් ඇවිල්ලා බලන්න. 25 තමයි මෙහි තියෙන්නේ මෙයාලගේ නිදහස් දවස 25 වෙනිදා. ඉතින් බලන්න ලස්සන කොහොමද කියලා. වීඩියෝ එක බලන්න ලයික් කරන්න කමෙන්ට් කරන්න ෂෙයා කරන්න. ඉතින් ලස්සනට තියෙනවා. ලස්සනට සරසලා ඉතින් බලන්න හැම පැත්තෙම හැම විදියටම ලස්සනට තියෙනවා. ඉතින් අපි ආයෙමත් දවසක හම්බෙමු අලුත් වීඩියෝ එකකින්. ඉතින් ඔයාලා එන්න බලන්න. ලස්සනයි හැමදේම. ඉතින් ලස්සනට තියෙනවා. ඉතින් මම මෙතනින් නවතිනවා.
වීඩියෝ එක බලන්න හැමෝම ලයික් කරන්න කමෙන්ට් කරන්න ෂෙයා කරන්න. එහෙනම් මම මෙතන නවතිනවා. ඔයාලා හැමෝටම ආදරේ. පරිස්සමින් ඉන්න JCPට අල්ලදේ පීටයි පුස්සන්නයි. ආයෙමත් දවසක හම්බෙමු. බයි බයි.